වීසා නැතුව ලෝකෙ වටේ යන පස්වන සංචාරයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. වෙනස්ම විදිහට අඳින චිත්‍රය බලන ගමන්ම අද අපේ වීඩියෝ එක පටන් ගමු. මලාටවත් ගලවන්න බැරි වෙන්න උදළු තලයට උදළු මිටක් ගහමුද? ක්‍රමේ අඳුරගත්තු කට්ටිය කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. මෙන්න එහෙමනම් බීජයක් පොළවේ තැම්පත් කළ විට ඉන්පසු සිදුවන ක්‍රියාවලිය. සිදුවන ක්‍රියාවලිය බලන් ඉඳත් ආස හිතෙනවා නේද? මේ සබන් කෑල්ල කොහෙන් කැපුවත් කැට විදිහට නේද එන්නේ. මේ සබන් කෑල්ලත් අලුත් විදිහේ සබන් කෑල්ලක් වෙන්න ඇති නේද? මේ වගේ වීඩියෝ බලන්න ආස නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මිනුම් දාලා ඩ්‍රෝවින් එකක් අඳිනවා වගේ බලන්නකො මේ අඳින චිත්‍රය අපූර්ව. මොහු නම් සැබෑම අතිදක්ෂයෙක් තමයි නේද? මහා පරිමාණව හදන දෙයක් කුඩා පරිමාණව හැදුවොත් මෙන්න මේ විදිහට තියෙයි. මේ වගේ වීඩියෝ එකක් කලින් වීඩියෝ එකෙත් ගෙනාවා. ඒකත් බලන්න. පොල් ගෙඩියක් භාවිතය කරලා හදන්න යන නිර්මාණය බලන්නකෝ. මේ වීඩියෝ කැල්ලේ අන්තිමට ඔයගොල්ලන්ටත් වව් කියලා කියවුණා නම් ලයික් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ගස්වල කඳන් පාවිච්චි කරලා හදනවා දැක්කේ විවිධ අපූර්ව විසිතුරු නිර්මාණ. ඒ කොහොම කෙසේ වෙතත් මේ හදන්නේ සිංක් එකක්. බලන්නකො තියෙන අපූර්ව. ස්වභාව ධර්මයත් එක්ක ඉන්න කැමති කට්ටියට අපූර්ව ජනකයි නේද? ඒ කොහොම වුණත් මේ නිර්මාණ ශිල්පියා නම් සුපිරිම දක්ෂයෙක් තමයි නේද? මේක ඩ්‍රිල් එකක්ද නැත්නම් වෙනත් උපකරණයක්ද? ඒ කොහොම වුණත් මේ නිර්මාණකරුවගේ නිර්මාණය නම් අපූර්ව ජනකයි නේද? මේ වීඩියෝ එක බලන ඔයාටත් මේ වගේ අපූර්ව නිර්මාණයක් කරන්න පුළුවන් නම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඇලුමිනියම් පිරිසකුසුම් කරන ශේෂ්ත්‍රයේ තියෙන තවත් අපූර්ව නිර්මාණයක් මේක. මේ තමයි ඔබ අප කවුරුත් දන්න ප්‍රැන්ටිකපට නිර්මාණය කරන ආකාරය. මේ නිර්මාණයේ අපූර්ව නිමාව නිසා බලන්නකො තියෙන ලස්සන. පැන්සල් වලින් ලියනවා අඳිනවා වගේම මේ වගේ නිර්මාණත් සිද්ධ කරනවා. පැන්සලේ තුඩේ ගණකම HB වලටත් වඩා අඩුවෙන් තියෙන පැන්සල් භාවිතා කරලා මේ වගේ නිර්මාණ සිද්ධ කරනවා. ඒකට හේතුව තමයි මේ පැන්සල් තුඩවල ගණකම අඩු නිසා. ගෙදර සැටියෙත් මේ වගේ පළුද්දක් තියෙනවා නම් මේ විදිහට කරලා බලන්නකෝ. පළුද්දක් තිබ්බද කියලාවත් පේන්නේ නෑ නේද? ලේසර් කිරණ භාවිතා කරලා වෙල්ඩ කරන ආකාරය නම් අපූර්ව ජනකයි නේද? අපි මේ වගේ අපූර්ව කෑම කාලා තිබ්බට මේ වගේ හැඩයට හදන කෑම කාලා තිබ්බේ නෑ නේද? කොහොම වුණත් මේ සූපවේදියක කෑම හදන ආකාරය දැක්කම ඔබටත් කටට කෙලි ඉනුව නේද?
රන්නාබරණ අතේ කරේ පැළඳුවත් ඒව හදන හැටි දැකලා නෑ නේද? අත්තුවට දාලා මට්ටමට තලාගෙන හදන හැටි ආකාරයේ අපූර්ව ජනකයි නේද? රත්තරම් බලන ගමම රත්තරම් වගේ තියෙන subscribe button එක ඔබාගෙන යන්නත් අමතක කරන්න එපා. කොස්සකින් අතුගාල තිබ්බට ඒ කොස්සේ කෙදි සවි කරන හැටි දැකලා තිබ්බේ නෑ නේද? ඒ වගේම මේ වීඩියෝ එක බලන ගමන්ම channel එක share පාරක් දාන්නත් අමතක කරන්න එපා. සැලුන් එකක කොච්චර කෙස්කොට් ප්‍රමාණයක් එකතු වනවද දවසකට? ඒ එකතු වන කෙස්කොට වලින් අපූර්ව නිර්මාණ කරන නිර්මාපකයොත් මේ ලෝකේ ඉන්නවා. මේ ඒ අතරින් එක්කෙනෙක් කොයිතරම් දක්ෂයෙක්ද කියනවා නම් බලන්නකෝ බලලම ඔබ. අපි එදිනදා ජීවිතයේදී බ්ලේඩ් තල ප්‍රයෝජනයට ගත්තට ඒවා නිෂ්පාදනය වෙන හැටි බැලුවේ අද නේද? සිලින්ජරයකට මිටියකින් ගැහුවොත් කොහොමද තැලෙන්නේ? මෙන්න එහෙමනම් එක. අක පෙන්නහකට සිලින්ජරයක තුඩක් ඇතුළත් කරපු විට සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. ඒ වගේම මේ තමයි ස්ට්‍රෝබෙරි ගෙරියක සමීප දර්ශනය. ඕකේ දුම්රිය ගමනාගමනය ආරම්භ කෙරුවේ ගල්ලංගුරු භාවිතා කළ දුම්රිය එන්ජින් ක්‍රියාත්මක කිරීම හරහා. සේවිතත් වර්තමානයේ ඇති වී තිබෙන ඉතා තාක්ෂණික දියුණුව නිසා පැරණි ආකාරයේ දුම්රියන් දක්ින්න ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් මේ ඔබ දකින්නේ ඒ පැරණි ආකාරයේ දුම්රියක අනුරුවක් අපූර්ව ජනකයි නේද? ඕගොල්ලන් ගෙදර ඉන්න සුරතලත් මේ වගේ දඟකාරයෙක්ද? ඒ වගේම ඕගොල්ලන් ගෙදරත් මේ වගේ දඟකාරයෙක් ඉන්නව නම් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. පොඩ්ඩක් නිර්මාණශීලී විහිතොත් මේ වගේ අපූර්ව නිර්මාණත් සිද්ධ කරන්න පුළුවන්. කොහොම වුණත් මේ නිර්මාණ ශිල්පියාණන් අති දක්ෂයෙක් තමයි නේද? මේ මාළුවන්ට කියන නම නම් හම්බුන්නේ නැහැ. මේ මාළුවන් අනතුරකදී ක්‍රියා කරන ආකාරය බලන් ඉන්නත් ආස හිතෙනවා නේද? මේ බැලුම් බෝල වගේ පිම්මෙන මාළු ටිකක් බලන ගමන්ම අද අපේ වීඩියෝ එක අවසන් කරනවා. ඔබට සුබ දවසක්. ඒ වගේම channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න. වෙසනතුව ලෝකෙ වටේ යන 6 වන සංචාරයෙන් හමු වෙමු.